ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් මේ මම පොඩි පණිවිඩයක් දෙන්න ආවේ මේ විදේශගතව රැකියා කරන සියලුම දෙනාට. ඒ කියන්නේ මේ ගල්ෆ් රටවල් වල. ඒතකොට මේ අද උදේ අබුඩාබි එයාපෝට් එක ළඟ තියෙන ඇමරිකානු මේ කඳවුරකටත් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. එතකොට තවත් අබුඩාබි තවත් ප්‍රදේශ කීපයක මේ ඔය වගේම ප්‍රහාර එල්ල කරලා තියෙනවා. මොකද ඊශ්‍රායලය සහ ඉරානයේ යුද්ධය. ඒතකොට මේ ඒක නිසා මම මේ පණිවිඩය දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේ හැම වෙලේම ෆෝන් වලට රජය විසින් එලාම් එකක් එවනවා. හැම වෙලේම මේ අප්ඩේට් එකේ ඉන්න අවධානයෙන් ඉන්න. ෆෝන් ඔෆ් කරගන්න එපා. මොකද එයාලා වත්මන් තත්ත්වයේ සම්බන්ධව හැම වෙලේම අප්ඩේට් කරනවා මිනිස්සුන්ව. ඉතින් ඒක නිසා මේ සැලකිලිමත්ව ඉන්න හැම වෙලේම මේ අහසෙත් මේ වෙනකොට ගොඩක් ඒ වගේ දේවල් දැක්කා. දැන් අපි මමත් ඉන්නේ අබුඩාබි වල. එතකොට මේ මමත් දැක්කා අහසේ ඒ ප්‍රහාර යන විදිහ. ඉතින් ඒක නිසා මේ බය වෙන්න එපා. කිසිම දෙයක් වෙන්නේ නැහැ දෙයියන්ගේ පිටින්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අවධානයෙන් ඉන්න හැම වෙලේම අප්ඩේට් එකේ රජය විසින් කරන දැනුවත් කිරීම මේ විදිහටම පිළිපදින්න කියලා සහ මේ සම්බන්ධව නොදන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ තවත් අනිත් ප්‍රදේශවල මම සම්බන්ධව හරියටම දන්නේ නැහැ. මොකද මම ඉන්න ප්‍රදේශ ගැන විතරයි මම දන්නේ. මොකද අපිට ඒ දේවල් අත්විඳා අපිට එලාම් වෙන හැම වෙලේම. ඒක නිසා තව අනිත් පැතිවල කටාර් වල එතකොට ඒ පැතිවල මම හිතන්නේ මේ ඔය ඇමරිකාවේ කඳවුරු තියෙනවා. ඉතින් ඒවටත් ඔය ප්‍රහාර ඒ විදිහටම එල්ල වෙනවා ඇති. ඉතින් ඒක නිසා හැම වෙලේම අප්ඩේට් එකේ ඉන්න මේ සම්බන්ධව පරිස්සම් වෙන්න. එහෙනම් ඉතින් බුදු සරණයි. මම ආයෙත් මේ සම්බන්ධව වැඩිදුර දැනුවත් කරන්න යම්කිසි නිවුස් එකක් આવුත් මම ඔයාලත් එක්ක ඒක බෙදා ගන්නවා. ඉතින් එහෙනම් හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න හැම දෙනාම.